ඕකයි ප්‍රශ්නේ. කියන්නේ අපි හිර කරනවා. ඒ කියන්නේ දැන් මට ඕන විදිහට විදින විදිහට නෙමෙයි උදේ මූණ හොදන්නේ. මේක නේද දඩබ්බල දත්ම දිනවද මොනවද තමයිලට නේද ඈ තු ආයේ කොහෙද දැම්මද ලබන් කෑල්ලට ඔබ රාහුල කපනවා එක්ක රාහුල කැපිල් නෑ මේ. ඒ කියන්නේ ඒකට හේතුව තමයි අපේ කයයි හිතයි කලබල කරගෙන. අර දුන්න හින්දා ලැබෙනවා. හැබැයි විඳීමේ වාසනාව නැහැ. මෛත්‍රියෙන් යුක්තව දෙන්න ඕන. ඒක මෛත්‍රිය. ඒක කියන්නේ ලෝභ දේශ මොහ. ලෝභ වෙලා බෑ අල්ලගෙන දෙන්න බෑ. අල්ලගෙන දෙන්න කිව්වොත් අල්ල උපාදානගත කරන. ඒකට හේතුව අල්ලගන්න මොනවද හේතුව තුන? අල්ලගන්න බෑ එක්ක වලක් කරනවා. අල්ලගෙන දෙන්න බෑ. අල්ලගෙන කියන එක තේරෙනව නේද? අල්ලගෙන දෙන්න කිව්වොත් මට මේක දෙන්නත් හිතනවා බෑ කියලා තේ බෑ දෙන එක බොහොම සතුටුෙන් දෙන්න ඕන. හරිද? නැත්නම් තරහෙන් දෙන්න බෑ. ආය මොඩකෙමින් දෙන්න බෑ. එහෙනම් ලෝකේ පවතින්නේ දීම තුල ලෝකේ පවතින්නේ. දීම තුලයි මෛත්‍රියයි ප්‍රඥාවයි කියන මේ තුන එකට ඒකාබද්ධ වීමේ එකතුව තමයි අපි දීම බවට පත් වෙන්නේ. එහෙම දුන්නාම කිසි කතාවක් නැහැ. ඔහුට පැහැදිලිව මේ ජීවිතේ අනිවාර්යෙන් ලස්සන වෙනවා. දීමයි ගැනීමයි කියන දෙකම තියෙනවා. මේ පුංචි අත් දෙකට අහුවෙන තරම විතරක් ගන්න ඕන. ඇපල් කන්දක් එවරස් කන්ද වගේ ඔක්කොම ගන්න යන එකක්වත් ගන්න. සබහ දහමෙන් අපිට දීලා තියෙනවා අපේ ශක්තියක් දීලා තියෙනවා. අපේ ශ්‍රම බලයක් දීලා තියෙනවා. ඒකකින් ගැඹුරු වේද මන් දන්නා කියන අපේ ශක්තියක් තියෙනවා. සත්‍ය ප්‍රමාණයට වැඩ කරන්න ඕන. එහෙම නොවුනොත් ඒත් ඒ වගේ